කොල්ලෝ කෙල්ලන් කියන්නේ උඹලගේ ජීවිත ගොඩාක් නැසුනේ ඔය ෆෝන් එක නිසා. උඹලගේ හිතට ගොඩාක් රාගය ආවේ ෆෝන් එක නිසා. උඹලගේ හිත ගොඩාක් නොසන්සුන් වුණේ ෆෝන් එක නිසා. අම්මට තාත්තට සලකන වෙලාවල් ගොඩාක් අඩු වුණේ ෆෝන් එක නිසා. ගෙදර අතුපතු ගාලා වත්තක් පිළිවෙතක් කරන අවස්ථාව අහිමි වුණේ ෆෝන් එක නිසා. පාඩම් වැඩ ගොඩාක් අහිමි වුණේ ෆෝන් එක නිසා. අනියම් සම්බන්ධතා මිනිසුන්ගේ ඇති වුණේ ෆෝන් එක නිසා. අනුන්ගේ තියෙන දහජරා වාතා විච්ච ඔක්කොම දැනගත්තේ ෆෝන් එක නිසා. පවුල් කඩායිරුනේ ෆෝන් එක නිසා. රෑ නිදියන්න තියෙන වෙලාව අඩු වුණේ ෆෝන් එක නිසා. ඇඟට පතට පණ නැතුව නිකම් මන්ද පෝෂණේ හැදුනේ උඹලගේ ශරීර පරිසරයේ ෆෝන් එක නිසා. අඩුම තරමේ පෝරිසාදය මිනී මැරුවා දහන් හඩට සාදුකාර දුන්නා වගේ උඹලා සෑයක් ළඟට එනකොටවත් ඔන්න ඕෆ් කරගන්න. බනහන බන මඩුවේ ෆෝන් එක ඕෆ් කරගන්න. පෝරිසාදෙක් වෙලා දහන් හඩට සාදු කිව්වා. මේ සෑයක් වටේ දුවේ පුතේ ඔය ෆෝන් එක කොහේ හරි පස්ස පැත්තක ගහගෙන අත් දෙක එකතු කරලා සාදු කියාගෙන බලන්න.